අහන් ඉන්න. හරි. විභාගේ කල් දාන්න ඕනේද නැද්ද? හරි. දැන් මෙච්චරයි. පළවෙනි තර්කේ වාගේ O level තිබේ මැයි මාසයේ. හරි. වාගේ A level තියෙන අගෝස්තු මාසයේ. සාමාන්‍යයෙන් O level තියෙන්න ඕනේ දෙසැම්බර් මාසයේ. A level තියෙන්න ඕනේ අගෝස්තු මාසයේ. මෙතන තියෙනවා ආසන්න වශයෙන් මාස 8ක්. මෙතන තියෙන්නේ මාස 2යි. එතකොට ඔයාලට තේරෙනවා මේ අවුරුදු ගානක් නැතුව මම කිව්වේ. මෙතන තියෙන මාස 2යි. එතකොට සාමාන්‍ය වෙන වසරවල විභාගෙ ලියපු අයට සාපේක්ෂව මාස 6කට කලින් ඔයා උසස් පෙළ විභාගෙ ලියනවා. මාස 6ක් කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් පුතේ දවස් 180ක් විතර. ආසන්න වශයෙන් නේ. හරි. තර්කය පැහැදිලි. ඔයා කලින් විභාගෙ ලියනවා. හරි. ඔයා ලියන්නේ ළමයි A level කියන විභාගෙ. හරි. කලින් ඔයා විභාගෙ ලියනවා 100%ක් හරි. ඔයා ලියන්නේ A level කියන විභාගෙ මම මේ එන පටු තැනකින් මේක නවත්තන්නේ නැහැ. මේ කියන එක හොද්දට අහන් ඉන්න. මම මේ A level කල් දාන්න ඕනේද නැද්ද කියන එක නෙමෙයි මම මේ කතා කරන්නේ. අපිට ඒක කතා කරන්නේ කිසිම අයිතිවාසිකමක් තියෙනවා. අපිට ඒක කතා කළා කියලා වැඩක් නෑ ළමයි. ඔයත් අධ්‍යාපනය ඇමති මම අධ්‍යාපනය ඇමතිවත් අපි කවුරුත් ඒක නෙමෙයි කරන්නේ. හරිද? අපිට ඒක කාට හරි ඉල්ලීමක් කරන්න ඕනේ. ඒක වෙනම කතාවක්. ඒක නෙමෙයි අපිට වැදගත් මෙතනදී. අපි වෙන කතාවක් මෙතන කතා කරමු. විනාඩි 3ක් දෙන්න. මම මේ කතාව කතා කරලා ඊට පස්සේ ටක් ගාලා අපි වැඩේට යනවා. මොන මේව කතා කරගෙන ඉඳලා වැඩක් නෑ ඒක නිසා. ආමින්න. A level ගත්තාම ළමයි A level කියන්නේ තරගකාරී විභාගයක්. ඇත්තනේ. හරි. A level කියන්නේ තරගකාරී. O level කියන්නේ ළමයි වා A9ක් ගන්න try කරන විභාගය කියන්නේ හොඳ ඉස්කෝලේකට try කරන. A level කියන්නේ තේ විශ්වවිද්‍යාලයක දැන් try කරන විභාගය. හැබැයි මේක තරගකාරී විභාගයක් ළමයි. එතකොට මේකේ මොකක් හරි අවාසියක් සිද්ධ වෙනවා නම් ඒ අවාසිය ළමයි පොදුයි. මං කියන එක තේරෙනවද බලන්න. මේ අවාසිය පොදුයි ළමයි. හරි. මේ අවාසිය ඔයාගේ බැච් එකේ ඉන්න හැමෝටම එකම විදිහට බලපානවා. හරි. ඔයාට විතරක් නෙමෙයි වෙලාව මදි අනිත් අයටත් වෙලාව මදි. මම මේ කියන එක අහන් ඉන්න මම ඉවර නෑ තර්ක ටික. හැමෝටම වෙලාව මදි. හරි. සියලු දෙනාට වෙලාව මදි. හරි. ඒ නිසා මේක අවාසියක්. ඒක හරි. ඒක පිළිගන්න ඕනේ. ඔයා මාස 6කට කලින් විභාග ලියන එක මාර අමාරු තමයි. මේක මාර ස්ට්‍රෙස් වැඩක්. ඔයාට ස්ට්‍රෙස් වැඩක්, ගුරුවරුන්ට ස්ට්‍රෙස් වැඩක්. නැත්තම් මේ වෙනකොට ඕනේ විෂය නිර්දේශ නව වෙලා තියෙන්න ඕනේ. හරි. වෙනදනම් මේ වෙද්දි විෂය නිර්දේශ හැමෝම නවගල්ලා. හැබැයි මේ වෙනකොට කෙමිස්ට්‍රි ෆිසික්ස් බයෝ හැම එකේම වගේ පාඩම් තියෙනවා ඇති. ඒක හරි. ඒක හේතුව දැන් කිව්වනේ මාස 6කට කලින් ඔයා විභාග ලියන්න. හරිනේ. එතකොට මෙතන අවාසියක් තියෙනවා. හැබැයි මේ අවාසිය පොදුයි ළමයි. හරි. මේ අවාසිය පොදුයි. හරි. ඔයාලා කවුරුම හරි කෙනෙක් සියලු වැඩ නවත්තලා ළමයි විභාගේ කල් දාන්න ඕනේද නැද්ද නෙමෙයි. කල් දානවා. කල් යන්නත් පුළුවන්. නොයන්න කොච්චර සිංහලෙන්ම කල් වගේ වචනයක් අහන්නත් ළමයි ඔයාගේ ඔළුව වෙනස් වෙනවා. හරි. ඔයාගේ ඔළුව වෙනස් වෙනවා ළමයි. හරි. මේවා ඒක ගැන ගුරුවරු ඇත්තටම ඔයත් එක්ක කතා කරන්න ඕනේ නැහැ. මං කියන්නේ තේරෙනවද? මේක ගැන ගුරුවරු ඔයත් එක්ක කතා කරන්න ඕනේ නැහැ. මම මේ කතා කරන්නේ වෙන සිදුවීමක් නිසා නෙමෙයි. මේක අනවශ්‍ය තැනකට යනවා දැන්. ඒ කියන්නේ ඔයා වැඩ ඔක්කොම නවත්තලා ඒලෙවල් කල් දාමු ළමයි ඔයාලට කරන්න පුළුවන් දෙයක් නැහැ උතන. හරි. ඔයාලට කරන්න පුළුවන් එකම දේ වැඩ කරන එක. හරි. සමාජ මතයක් හදන්න පුළුවන්. ඔයාලට ඕන නම් ඉල්ලීමක් විදිහට මොකක් හරි ලියුමක් දාන්න පුළුවන්. එතනින් එහාට ඔයා වැඩ කරන්න ඕන ළමයි. හරි. නිසා මේක ඔළුවට ගන්න එපා. ඔළුවට ගත්ත ගමන් ඔයාට නොදැනි ඔයාගේ මොලේ ඔයාලා යවනවා පල්ලෙහාට. හරි. ඒ කියන්නේ ඔයා හොද්දට වැඩ කර හිටපු එක්කෙනා පොඩ්ඩක් ඔයා බේක් කරනවා ළමයි. ඔයාට තේරෙන්නේ නැහැ ඒක වෙනවා එක. නිසා මේක ගැන හිතන්න එපා. හරි. මේක ගැන හිතන්න එපා. මෙන්න මේකත් හොද්දට මතක තියාගන්න මං කියන එක. 20යි 26 තමයි. හරි. මම කියන කතාව අහන් ඉන්න 20යි 26 තමයි ළමයි ලේසියෙන් මෙඩිසින් යන්න පුළුවන් අවුරුද්ද. හරි. ලේසියෙන්ම මෙඩිසින් යන්න පුළුවන් අවුරුද්ද 20යි 26. 2019 සිට මේ දක්වා අමාරුවෙන්ම මෙඩිසින් යන්න වෙන අවුරුද්ද 2027 කියලා ලියලා තියාගන්න. හරි. මෙඩිසින් යන්න අමාරු වෙන අවුරුද්ද 20යි 27 වෙනවා. හරි. මගේ අනාවැකියක් වර්ධින්න පුළුවන්.
ඒකට මම හේතු සාධකයක් ඉදිරිපත් කරන්න හදන්නේ. 20යි 26 කියන අවුරුද්ද දැන් මේ අවුරුද්ද තමයි ඔයා වගේ තමයි හැම එක්කෙනාම ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. හරි. ඉතා කෙටි කාලයකින් හැමෝම විභාගෙට සූදානම් වෙන්නේ. ෆ්‍රෙෂ් අය ලියපු කට්ටියට සිලබස් අන්තිම මොහොතේ කවර් වුණේ. ස්ට්‍රෙස්ද? ඔව්. අවුල්ද? ඔව්. සෙකන්ඩ් ෂයි ලියන අයට මාස 3ක් 3මාරයි තිබ්බේ. අවුල්ද? ඔව්. හැමෝටම පොදුයි. හරි. හැබැයි කවුරු හරි එක්කෙනෙක් ළමයි මේ පීඩනය දරාගෙන වැඩ කළොත් මේ අවුරුද්දේ අන්න මං කියපු තර්කේ ලේසියෙම මෙඩිසින් යන්න පුළුවන් අවුරුද්ද මේ අවුරුද්ද වෙනවා. හරි. එයිට මහුල් වෙලා ඉන්න වෙලාවක් මේක. හරි. හැබැයි ඔයා මේ තෑරිය කියන්නකෝ. හරිද? ඔයා මේ ගේම් එක මේ වෙලාව අතාරිනවා. මේ ප්‍රෙෂර් එකට අතාරිනවා. නැත්තම් ඔයා වෙන එකක් හිතනවා. නැත්තම් ඔයා හරියට කරන්නේ නැතුව ඊළඟ පාර සෙකන්ඩ් ෂයි එකක් හිතන්නවත් බෑ. සෙකන්ඩ් ෂයි කියන වචනයක්වත් හිතන්න බෑ. වැරදිලා හරි ගියොත් මොකද වෙන්නේ? හරි. ළමයි 20යි 27 කරන ළමයින්ට අවුරුද්දක් තියෙනවා. හරි. අගෝස්තු ඉඳන් අවුරුද්දක් තියෙනවා. ඒ ළමයින්ට රිවිෂන් තියෙනවා අවුරුද්දක් ඈ. ඔයා හිතන්න එපා මම මේ ඔක්කොම ඉවර කරලා අවුරුද්දක් රිවිෂන් ගිහලා සෙකන්ඩ් ෂයි කරනවා. නෑ ළමයි. මේක තරගකාරී විභාගයක්. එතකොට හැමෝම අවුරුද්දක් ඉගෙනගෙන එන්නේ. මේ වගේම තරගෙත් ළමයි 27 කියන එක තේරෙනවද බලන්න. හරි. يعني 26 ඔයා මේ වෙලාවේ අඩු තරගකාරීත්වයක ඔයත් පහළ ඉන්නේ. හැබැයි තරගකාරීත්වෙත් අඩුයි. මං කියන එක තේරෙනවද බලන්න. 27 ළමයි ඔයාට හිතෙන්න පුළුවන් ගොඩ කියලා. ඔයා ගොඩනගගත්ත ළමයි තරගය ඊට සාපේක්ෂව වැඩි වෙනවා. හරි. මං කියන්නේ ඔයා ගොඩනගෙන ප්‍රමාණයට සාපේක්ෂව තරගය ඊට වඩා ඩබල් වෙනවා ළමයි 27. හරි. ඒට හේතුව ඔයාලට තේරෙනවා මේ ප්‍රෙෂර් එකේ ඉන්න භූතරයක් දෙනා මාර තරගයකට එනවා 20යි 27 කියන අවුරුද්දේ සහ මේ 27 තියරි කරන ළමයින්ට ජනවාරි පෙබරවාරි වෙද්දි සිලබස් ඉවර වෙනවා. හරි. එතකොට ඒගොල්ලෝ ඉතා හොඳ ලෙවල් එකක ඉන්නවා. ඒ නිසා හොද්දට මතක තියාගන්න විභාග කල් දාන කතා අර කතා මේ කතා ඔළුවට ගන්න එපා. නිකන් හරි වාර මේ සයි එක මිස් වුණොත් ඊළඟ සයි එක ටිකක් අමාරු වෙනවා ළමයි මේ පීඩනේ දරා ගන්න. හරි මේ පීඩනේ දරා ගන්න මේ පීඩනය සාධාරණයක් කියන නෑ කියන එක නෙමෙයි මම කියන්නේ. ලයි පීඩනය කියන එක සාමාන්‍ය දෙයක්. හරිද? පීඩනය කියන්නේ සාමාන්‍ය දෙයක් ළමයි. ඔයාටත් පීඩනයක් තියෙනවා. රටක ජීවත් වෙනකොට ලෝකේ ජීවත් වෙනකොට විවිධ අවස්ථාවල විවිධ පීඩනයන් වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. හරි. මම මේ ඔයාගේ පැත්තට කතා කරන්නේ. ඔයාට හිතෙන්නේ නෑ විභාගේ කල්දාන එක කියන එක තමයි ඔයාගේ පැත්ත නෑ. ඒක නෙමෙයි ළමයි ඔයාගේ පැත්තට කතා කරනවා කියන්නේ. ඔයාගේ පැත්තට කතා කරනවා කියන ඔයා මේ වෙලාවේ ගුරුවරයෙක් හෝ වැඩිහිටියෙක් කියන්නේ කරන්න ඕනේ හරිම දේ කියලා දෙන. ඒක ඔයාට ඔයා කැමති තීරණේ දක්මැති තීරණේ නෙමෙයි. අපි මේ කතා කරන්නේ හරි එක. ඒක තමයි උපදේශ කියන්නේ. හරිද? මේ වෙලාවේ ඔයා ළමයි මෝඩ ගන්න විභාගේ මම මේක කියන්න කැමති නෑ. විභාගේ කල් ගියොත් කල්යයි කියන මම කැමති නෑ. හරි. කල් ගියොත් ඇත්තටම කල් ගියොත් කල්යයි. හරි. කල් යනවා නම් ඔයා වගේම මාත් කැමති ළමයි කල් යනවා. හරි. ඒකට මම කැමති නෑ. ඒක මම හිතන්නේ නෑ. හරි. මම හිතන්නේ ඔයා හිතන්නත් එපා. හරි. ඔයා හිතන්නත් එපා. ඔයාට ඕනේ නම් නිකන් ඒ වගේ ෆීලිං එකක් එනවනම් ඔයා ලියුමක් හරි මොකක් හරි මේ අදාළ තැනකට දාලා ඔයා මෙතන ඉඳන් මේ වැඩේ කරන්න ළමයි. හරි. ලෝකේ ජීවත් වෙනකොට විවිධ නීති සහ රෙගුලාසිත් එක්ක විවිධ හැලහැප්පීම් වලට ජීවිතේ ලක් වෙන්න සිද්ධ වෙනවා. හරි. ඒ දේවල් දරාගෙන ජීවත් වෙන එක තමයි ළමයි ජීවිතය කියන්නේ. හරි. ඒ දේවල් දරන් ජීවත් වෙන එක තමයි ජීවිතය කියන්නේ. ඔයා මේක මේ වෙලාවේ දරා ගන්න ළමයි තරගයේ සාපේක්ෂව අඩුයි. හරි. තරගයේ සාපේක්ෂව අඩුයි. මායි කියනවා. ඔයා මේක මේ වෙලාවේ දරාගත්තොත් තරගයේ සාපේක්ෂව අඩු තමයි. අවදානම් වැඩි අවස්ථාවක් මේක. අවදානම් වැඩි අවස්ථාවේ ඊටාම ඉහළ ප්‍රතිලාභයක් වාර ගන්න පුළුවන්. ඒක නිසා මේ වෙලාවේ පිස්සෙක් වෙන්න එපා. ඉතින් මතක් කරන්න. හන්සලා වැඩ කරන්න ඔයාට ස්ට්‍රෙස් එකක් ඇති. ඔය ස්ට්‍රෙස් එක හැමෝටම මේ වෙලාවේ තියෙනවා. හරි. පියුසස් පෙළ කරන කාලේ අපිටත් මේ කාල සීමාවේ පාඩම් මෙහෙම ඉතුරු වෙලා අන්තිම මොහොත වෙනකන් සිලබස් හදුනේ අපිටත් තියෙනවා. හරි. අපිටත් තියෙනවා. ඒ අපි ඔයාගේ වයසේ හිටියන මම ඔයා උදාහරණ ළමයි මාත් මේ වෙලාවේ ඔයාව හිතන මොඩ කරුණු කාරණා ටික ඔහොමම හිතන. හරි. ඔහොමම හිතනවා. හරි. ඒක ඔයාගේ වැරද්ද නෙවෙයි. මං කියන්නේ තේරුම් ගන්න. ඔයාගේ වැරද්දක් නෙවෙයි. හොඳට හිතන්න මහන්සිලා වැඩ කරන්න. හරි. සියලු දේවල් අමතක කරලා දාන්න ළමයි. පිළිවෙලක් හදාගන්න. කොනගේද වැඩ කරන්න. වෙන කිසි දෙයක් හිතන්න එපා. හරි. මම මේ කියලා පටන් ගත්තේ නිකන් අර උතුම් නැති විදිහට ඔයා හැම වැඩේම නේද? අපේ නම් ඩිස්කෂන් ගෲප් වල කතා කරන්නේ ඒවා.
මගේ රිසර්ච් ගෲප් ඇතුලේ ওই දේවල් කතා කරන්න එපා. හරි කතා කරන්න එපා. මොකද කාගේ හරි මෙන්ටැලිටි එකක් වෙනස් වෙන්න පුළුවන්. ඒක කරන්න එපා. ඔයා ඔයාගේ ඔළුව වෙනස් කරගන්නත් එපා. හරි. ඒක රජය සම්බන්ධ තීරණයක්. ලංකාවේ රජයක් තියෙනවා. ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශයක් තියෙනවා. ඒගොල්ලන්ට ඇස සහ කන පේන්න ඕනේ මේක සම්බන්ධව. හරි. මේක සම්බන්ධව ඇස් කන පේන්න බෑ. මේක මොකක් හරි දෙයක් තියෙනවා කියලා. ඒකට අසාධාරණ කතා කරන අපි නෙමෙයි ඉන්නේ. ඒගොල්ලෝ දැනගන්න ඕනේ මොකක් මේකේ අසාධාරණයක් තියෙනවනේ ඒක නිවැරදි කරන්න. හරි. ඒකට ඔයාට ඒක අදාළ නැහැ. ඔයාට කරන්න පුළුවන් එකම දේ. අන්න මං කිව්වා වගේ ඔයාට ඕනම නම් ලියුමක් දාලා පැත්තකට වෙලා වැඩ කරන්න. නැත්තම් ඕක අල්ලගෙන ඉඳලා අගෝස්තු විභාගෙ තිබ්බොත් මොකද වෙන්නේ කියලා හිතන්න. හරි. ඔන්න මං කියන්න ඕනේ එක කිව්වා. උත්තරය කියන්න ඕනේ ඔයා තරහ වුණත් යාළු වුණත් දෙන්න තියෙන මට අනුව මම ඔයාගේ පැත්තෙන් හිතලා දෙන්න තියෙන හොඳම උපදේශ තමයි මං දුන්නේ. හරි ළමයි. අපි යමු වැඩේට. අවසාන සාරාංශය මෙච්චරයි. අරගය අඩුයි. හරි. මේ වෙලාවේ හරි. මේ වෙලාවේ වැඩ කරලා ඉන්නේ. ඒක ගැන හිතන්නත් එපා. මේ වෙලාවේ තරගය අඩුයි. හරි. මේ වෙලාවේ සාපේක්ෂව බැජ් එකක් විදිහට ඔයාලා නරකයි කියනෝ නෙමෙයි. බැජ් එකක් විදිහට ඔයාලගේ performance චුට්ටක් අඩු වෙයි. චුට්ටක් අඩු වෙයි. හරි. theoretically සමහර විට එහෙම නැති වුණා. හරි. theoretically හරි ඒක සෛද්ධාන්තිකව ගත්ත ඔයාගේ performance චුට්ටක් අඩු වෙන්න ඕනේ බැජ් එකක් විදිහට. හරි. රිසර්ච් අඩු වෙන්න ඕනේ කියලා නෙමෙයි මම කියන්නේ. performance අඩු වෙනවා. රිසර්ච් වල ගොඩක් දේවල් බලපාන. ඔයා සයන්ස් නේ කරන්නේ වට තේරෙනවනේ. රිසර්ච් වල තමයි ඔයාගේ performance. paper එකේ view හොය. හරි. ඒ සියලු දේ බලපානවා. ඒතකොට රිසර්ච් අඩු වේද වැඩි වේද කියලා පුරෝගතන කරන්න බෑ ඒක. පැත්තකින් තියන්නකෝ. අපි දන්නේ නැහැ ප්‍රශ්න පත්‍ර මොන වගේ වෙයිද කියලා. අපි දන්නේ නැහැ. හරි. ඒක කියන්නේ නොදන්න සාධක කතා කරන්න එපා කියලා. හරි. හරි පටු විදියට ලෝකෙ දිහා බලන්න එපා ළමයි. හැබැයි සරලම දේ ඔයාගේ performance අඩු වෙන්න පුළුවන්. හරි. performance අඩු වුණොත් හැමෝගෙම අඩු වෙනවා. හැමෝගෙම අඩු වුණොත් තරගය අඩු වෙනවා. තරගය අඩු වුණොත් ළමයි අර අවාසි තරගයක් ඇතුළේ ඇත්තටම හැමෝටම පොදු සාධකයක් අවාසියක් වෙන්නේ නැහැ. ඔයාලට මේකේ තරගයට අවාසියක් වෙන්නේ නැහැ. ඔයාගේ performance එක අඩු වෙයි. ඒක හරි. හරි. performance එක අඩු වෙයි. හැබැයි තරගයකට මේ තරගයට මේක අවාසියක් නෙමෙයි. හරි. පැහැදිලි. ඒක ඒ විදිහට තේරෙන්නේ නැත්නම් ඒ කියන්නේ අපි හිතමු දුවන තරගයක ළමයි තව විනාඩි 20කින් ටිෂ් ගාලා ගහුවත් එකයි. දැන් මේක ගහුවත් එකයි. තරගෙම තමයි. ප්‍රැක්ටිස් කරන දවස් ගාන විතරයි වෙනස් වෙන්නේ. දවස් ගාන වැඩි වුණොත් හැමෝටම දවස් ගාන වැඩි වෙනවා. ඒත් අර තරගෙම තමයි ළමයි. මේක තරගයක්. හරි. මං කියන එක ඔයාලට තේරෙනවද දන්නේ නැහැ. හරි. මං කියන එක ඔයාලට තේරෙනවද දන්නේ නැහැ. A level කියන්නේ සරල රිසර්ච් එකක් ගන්න එකක් නෙමෙයි. මේකේ අවාසියක් වුණොත් අවාසියක් වෙන්නේ එකම එක පිරිසකට විතරයි. ඒක තමයි A level පාස් වෙන්න විභාගෙ ලියන පිරිසට. ඒ කියන්නේ S3ක් ගන්න විභාගෙ ලියන ඉන්නවනේ. අන්න එයාලට විතරයි මේකෙන් අවාසියක් වුණොත් අවාසියක් වෙන්නේ. විශ්වවිද්‍යාලය යන්න බලාගෙන ඉන්න අයට කවුද තිබ්බත් ළමයි තරගෙම තමයි. හරි. තරගෙම තමයි. වා හිතයි නෑ මාසයක් තිබ්බොත් මම වැඩ කරනවා කියලා. ඔව් ඔයා වැඩ කරනවා අනිත් එක්කනත් වැඩ කරනවා. හරි. හැමෝම වැඩ කරනවා. හරි. අවාසි වෙන්නේ අර S3 ගන්න එක්කලාට. එහෙම කවුරු හරි ඉන්නවා නම් ඔයාට කියන්න තියෙනවා ඔයාට මේ මාස දෙක ප්‍රමාණවත් මහන්සි වෙලා වැඩ කරනවා කියලා. හරි. පැහැදිලි? එච්චරයි. කල්කතා හිතන්න එපා පැත්තේ ඉඳලා. එහෙම ගන්නෑ. මාස 6කට කලින් නෑ. එහෙම එකකුත් නෑ. මොකද්ද වැඩේට යන්න. බලන් ඉන්න දැන්. දාන එක නවත්ත. දානෝනේ. B3කට වගේ යන්න බැරිද කියලා. දැන් වචනයක්. A level කියන්නේ ඔයා ගන්න අකුඩු ටික නෙමෙයි. ඒක තේරුම් ගනින්න බා. A level කියන්නේ ඔයාගේ රෑන්ක් එක ළමයි. හරි. ඒක තේරුම් ගන්නවා. A level කියන්නේ B3වත් A3වත් නෙමෙයි ළමයි. A level කියන්නේ රෑන්ක් එක. කැම්පස් යන්න නම් ඔයා වැඩේ කරන්නේ. ඔයා අදාළ ෆැකල්ටි එකට යනවා. ඔයාට රෑන්ක් එක ඕනේ. ඔයා රෑන්ක් එක ගැන හිතන්න ඕනේ. ඔයා වැරදි තැනක් අල්ලන් ඉන්නේ A level වල. හරි. මං කියන එක තේරුම් ගන්නවා. C3 නෙමෙයි ළමයි A level කියන්නේ. B3 නෙමෙයි A3ත් නෙමෙයි A level කියන්නේ. A level කියන්නේ රෑන්ක් එක ළමයි. ඔයා ඉන්න දිස්ත්‍රික්ක රෑන්ක් එකට වැඩ කරන්න. හරි. අර S3 පාස් වෙන්න එක්කෙනාට විතරයි ඕක වෙනස් වෙන්නේ. අර පාස් වෙන්න විභාග ලියන උන් ඉන්නවනේ. හරි. ඒ හැරමකොට අනිත් හැමෝටම ඕන රෑන්ක් එක ළමයි. හරි. එසා B3ත් ගන්න ඒ කුමාර වැඩක් නැහැ. මහන්සිලා වැඩ කරන්න මොකක් රෑන්ක් එකක් වෙන්න ළමයි. හරි. මේ විභාගේ මේක තේරුම් ගන්න මේ මොකද්ද මේ කරන්නේ කියන එක. හරි. ඔයා ඒ තුනක් ගන්න මේ විභාග ලියන්න ඕනේ. ඔයා රෑන්ක් එකක් ගන්න විභාග ලියන්න ඕනේ. හරි. රෑන්ක් කියන්නේ බම්
පළවෙනි 100වත් පළවෙනි 10 විතරක් නෙමෙයි. හරි. හරි එන රෑන්ක් එකයි උස්සන්න ඕනවා. හරි. රෑන්ක් එක උඩ දාන්න. හරි. රෑන්ක් එක උඩ දාන්න හැමෝම පීඩණයෙන් ඉන්න වෙලාවක ඒ පීඩනේ දරා ගන්න. මේ වෙලාවේ පීඩනේ දරා ගන්න ඕන දේශයෙන් දිනනවාමයි. හරි. පැහැදිලිද? මේ தත්ත්වය අමාරුයි හැමෝටම. මේ අමාරු தත්ත්වය ඇතුලේ දරා ගන්න එක දිනනවා. හරි. දරා ගන්න එක දිනනවා. හරි. මේක දරා ගන්න. බලගින්. දැන් මෙහෙමයි.